ලෝක ළමා දිනේ දවසේ මම විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න. ගෙවල් වලින් කරන මහා කැත වැඩක් තමයි වෙන්නදුනේ. දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා කියලාදී. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන තියාගෙන ඉන්න බෑ මොකද කරන්නේ කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ. මම ඇහුවර තාත්තගෙන් ඔය තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ එහෙම බුරුලට ඉඳලා බෑල. වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරු උගන්වන්නේ මොකද්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන ඉන්නවා. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්න නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම හවර තාත්තගෙන් කවද්ද අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තා. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සරට ඉන්නව අම්මා බුරුලට ඉන්න. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා ඇත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. ඇත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේවා නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ